අයිබෝන් හැමෝටම ඔයාලා හැමෝම පිළිගන්නවා පේල් කේටු විතල YouTube channel එකට. මේකේ අපි කරන්නේ ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් එකට මාරු කරගන්නේ කොහොමද කියන process එක step by step හැමදේම. මෙතන දෙසැම්බර් මේක තමයි එම්බසි එකේ Facebook එකේ දාලා තිබ්බ notice එක අපිට. දෙසැම්බර් 12 සංකල්ප දැන්වීම ශ්‍රී ලංකාවේ යොදර බලපත්‍ය යන්න ඕන වශයෙන් පිළිගැනීම පිළිබඳ දීපාශය කියසි මැඩතේර යුදුරවරපත්‍රය පරිවර්තනය කිරීම සඳහාවන උපදෙස් මාලා. මේක අපිට කරගන්න පුළුවන් සැසිය අප්‍රේල් 10 වෙනිදා සිකුරාදා දිනීදන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. යනෝ එත කිවිසුම යටතේ රියදුරු බරපත්‍ර පරිවර්තනය කිරීම සඳහාවන අයදුම්පත අප්‍රේල් 10 සිකුරාදායි නම් බාරගන්න ඕලු යාලා. අප්‍රේල් 10 ඉඳන් මේක ක්‍රියාත්මකයි. ඊට පස්සේ මේකට මේගොල්ලෝ බ්‍රහස්පතින්ද දිනවල තමයි තානාපති කාර්යාලයේ අයිදුකරුවන්ට ප්‍රමිකතාවය දෙන්නේ. අනිත් දවස්වල මේක කරනවා. රියදුරු බලපත්‍රයේ පෞද්ගලික සේවා ලබා ගැනීමට පැමිණිය යුතුය. මේක රියදුරු බලපත්‍රලාභියන් පෞද්ගලික සේවාවේ සඳහා ලබා ගැනීම කියන්නේ අපේ ওই දෙවන පාර්ශවයේ කට්ටියට ඇවිල්ලා අපේ රිසිට් එක ගන්න මේ අපේ අයිදුම් පත්‍රය දෙන්න බෑ. අපි මේ ඉල්ල කරගන්න ඕන. මේ අදාළ ගාස්තුව යුරෝ 105යි කාඩ් පතිනුත් ගෙවන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ අපි ලංකාවට මේකේ තියෙනවා සුදුසුකම්. ජීවනයේ නියමයන්ට අනුව බලාත්මක වන විශේෂය අප්‍රේල් 10 වෙනි දිනට අයිදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේ වසර 6කට අඩු කාලයක් ඉතාලි නීත්‍යානුකූලව පදිංචි සිටින පුද්ගලයන් පමණක් මෙම පරිවර්තනය සඳහා සුදුසුකම් ලබයි කියලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ නීත්‍යානුකූලව පදිංචි ලබා ගැනීමේ දිනයට පෙර ලබාගත් රියදුරු බලපත්‍රයක් වෙන්න ඕන. මේවා කියන්නේ ලංකාවේ එම්බසි නෙමෙයි මේක මේ ඇක්ට් එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතාලිය වලින්. ඒකයි මෙහෙම දෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කරන්න. ඊට පස්සේ මෙතන මේ ඒ ටික කියනවා. මේ උදාහරණයකට තේනවා පුද්ගලයෙක් මේ දවසේ නීත්‍යානුකූලව පදිංචි ලබා ගත්ත නම් මේ දවසේ වෙනකම් පුළුවන් කියලා. පංගේ උදාහරණ කියන පුද්ගලයෙක් විශේෂය 5ක පෙරෝනාහි ඔහුගේ අයගේ පළමු නීත්‍යානුකූල පදිංචිය ලබාගෙන ඇත්නම් ඌවය 26 5 දිනට පෙර තානාපති කාර්යාලයට ඉතාලි බලධාරීන් වෙත පැමිණෙන තාක්කල් ඔහුගේ ඇය ඔයතුම් කිරීමට සුදුසුකම් ලබනවා කියලා කියන අවුරුදු 6ක් ඇතුළත. ඊට පස්සේ මෙතන ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි. ශ්‍රී ලංකාවේ මුළු වළංගු විදේශ ගමන් බලපත්‍රයේ 2 3 4 5 පිටපත්. ඒ කියන්නේ පේ බයෝ පේජ් එක 3 4 5 කියන්නේ ඔල්ටරේෂන් පේජ් එක කියන්නේ ඔය වෙනස් කිරීමේ පිටුව ඒවල ෆොටෝකෝපිස් ගන්න ඕන. ඊපස්සේ ශ්‍රී ලංකාවේ මුල් වළංගු රියදුරු බලපත්‍රය හා විශාලනය කරන ඡායා පිටපත් 2. කියන්නේ ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකයි ඡායා පිටපත් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ෆොටෝකෝපි දෙකක්. එකම පැත්තේ ඔයාගේ ඉස්සරහයි පස්සයි එක A4 එකේ එක පැත්තේ එන විදියට ගන්න ඕන විශාල පෙරළ. ඊට පස්සේ මුල් වළංගු ඉතාලි පදිංචි බලපත්‍රය කියන්නේ සර්ජෝට් එක. ඒකෙත් ඒ වගේම A4 එකේ ගන්න ඕන ඉදිරිපසයි පිටුපසයි දෙකම. ඊට පස්සේ අනිත් තාලීක වෙලෙ ටිකක් බලමු. ටික තමයි රියදුරු බලපත්‍රයේ අලුත් කිරීමට සංශෝධනයට දැනටමත් තානාපති කාර්යාලයට ලබා දී ඇතනම් කරුණාකර අදාළ ගාස්තු ගෙවන රිසිට් පතේ මුල් පිටපත එහි ඡායා පිටපත හා කල්ලිකුත් වූ සංයෝජනය කිරීමට ඉදිරිපත් කරන ලද රියදුරු බලපත්‍රයේ පිටපත. කියන්නේ ගොඩක් අය මේක සංශෝධනය කරන්න දාලා තියන්නේ ඒ අයගේ මේ ඒවා දීලා මේක කරගන්න පුළුවන් කියලා තියෙන්නේ. කියන්නේ ඔයා දැන් දීලා තියෙනවා නම් එම්බසියට ඔයාගේ රියදුරු බලපත්‍රය මොකක් හරි අකුරක් මෙහෙම විලාරි මොකක් හරි සංශෝධනයකට ඒකේ දුන්න රිසිට් එකේ මුල් පිටපතයි ඒක ෆොටෝකෝපියක් ගහලා ඊපස්සේ ඔයා සංශෝධනය කරන්න දුන්න මේ ID එකයි දීලා අපිට පුළුවන් මේ කන්වර්ෂන් එක කරගන්න. ඒ කට්ටිය ගොඩක් අය ඕක අහලා තිබ්බා. ඒක කරගන්න පුළුවන් කියලා මේ දැනුම් දීමේම දීලා තිනවා.
පස්සේ හතරවෙනි එක තමයි මුල් වලංගු ඉතාලි හැඳුනුම් පත. ඉතාලි ID එක අනිවාර්යෙන් තියෙන්න ඕන. මේක කරගන්න ඉතාලි ID එක නැති අයට කන්වර්ෂන් එක කරගන්න බෑ. දැනට තියෙන නීතිපරට දැනට තියෙන එයාලගේ ඉන්ෆර්මේෂන් අනුව එයාලා කියලා තියෙන හැටියට ඉදිරිපසයි පිටපසයි ඕන අර කලින් ගැහුවේ A4 එකේ වගේම එක පැත්තකට අරගෙන ඊපස්සේ ශ්‍රී ලංකාවේ ඉතාලියට සංක්‍රමණය වුණු තිනය පිළිබඳ පැහැදිලි ඇඟවීමක් සහිත මුල් historical certificate of residence මේක තමයි certificate of residence historico italiano කියන්නේ මේ certificate එක ගන්න පුළුවන් ඔයාලට ඔයාලගේ කොමුණේන ඔයාලගේ residence එක දාලා තින්න අදාළ කොමුණෙන් ගිහිල්ලා ඉල්ලන්න මේ certificate of residence historico කියන එක එතකොට එයාලා දෙනවා මතක ඇතුව ඔයාලා යුරෝ 16ක මුද්‍රයක් යන්න මුත්තරේ සනිතාරිය එකයි ඔයාගේ ඉතාලි identity එකයි ඒ ටික අරන් ගියාම එයාලා මේක දෙනවා මේක ඇවිල්ලා මේ වගේ සර්ටිෆිකේට් එකක් දෙන්නේ සමහර අයගේ මේක එයාලා කියනවා එයාලට පේ කරන්න කියලා යුරෝ 16ක මුද්‍රයක් කලවන්න නැතුව එයාලට යුරෝ 16ක් පේ කරලා ඔයාට මේක ගන්න පුළුවන්. නැත්නම් ඔයා යුරෝ 16 මුද්‍රයක් යන්න සමහර කොමුණේක වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ සර්ටිෆිකේට් එකක් ඔයි කියන්නේ. ඒක අරගෙන 6 වෙනි එක තියෙන විදේශ ගමන් බලපත්‍රයේ දත්ත සහ රියදුරු බලපත්‍රයේ දත්ත අතර කිසියම් වෙනසක් තියෙනවා නම් රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමේදී අනන්‍යතාවය තහවුරු කරන්න කොන්සියුලර් ලිපියක් එයාලට නිකුත් කරන්න වෙනවලු. ඒක හින්දා ශ්‍රී ලංකාවේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතයි එහි පිටපතකුයි ගේන්නලු කියන ෆොටෝකොපි එක ඉදිරිපසයි පිටපසයි. මේ මුල් පිටපත කියන්නේ ඔයාලා ඔය ප්‍රදුම ගමන් දෙන පිටපත නෙමෙයි. ඔයාලා ලංකාවෙන් ඔය ඕනම තැනකින් ගන්න පුළුවන් ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙනුත් එකකින් ගිහිල්ලා ගත්තී ගන්නවා නේද මේ නිල් පාට වගේ සීලා ගාලන්නේ කියනවා මේ කියන්නේ. එයා උප්පැන්න සහතිකේ ඒකේ පිටපතකුයි අරන් එන්න කියලා කියන විෂමතාවයක් තියෙනවානේ. අර එම සංශෝධනයේට යොමු වෙච්ච අය අර විදිහට අරන් එන්න. ඊපස්සේ මෙතන ක්‍රියාපටිපාටි අපිට කියලා තියෙනවා අතින් ලියන ලද අයදුම්පත් යොමු අංකයක් සහිතව ගෙවුම් සිදු කිරීම සඳහා තානාපති කාර්යාලය විසින් කහ පැහැති රිසිට් පතක් සහිත නිකුත් කරනු ලැබේ. උදාහරණයක් ලෙස මේ වගේ කියලාත් කියනවා. ඔන්න ඔය වගේ අතින් ලියපු රිසිට් එකක් අපිට නිකුත් කරන අපි මේ ටික දුන්නාට පස්සේ ඊට පස්සේ පහළ තියෙන්නේ ඒ ක්‍රියාපටිපාටිය වෙන හැටි අදුම්කරුවන් තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද රිසිට් පත හෝ පිටපතක් සමග පරිවර්තනය සඳහා ඉතාලි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෝටර් රථ 01 හෝ ACI මොටෝමොබයිල් සමාජය හෝ රියදුරු පාසල් ඕටෝ ස්කූල් වලිනුත් මේ ගැන මේ අහන්න පුළුවන් කොහොමද අපි මේක කන්වර්ට් කරගන්නේ කියලා යාළ උපදෙස් දෙයි. තාලට මේක තනියම කරගන්නත් පුළුවන්. ඒ ගැනත් මම විස්තර කියන්නම්. මේ පල්ලෙහා තියෙන්නේ කොහොමද ඒකේ ප්‍රොසෙස් එක වෙන හැටි. මෙතන ප්‍රොසෙස් එකේ පොඩි යාළ සංශෝධනයක් කරලා තියෙනවා. මේ ප්‍රොසෙස් එක මෙන්න ඒ කියන්නේ මෙතන තියෙන්නේ තානාපති කාර්යාලයෙන් රියදුරු බලපත්‍රයේ සත්‍යතාව පිළිබඳ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහනය සත්‍යාපනය කරලා එයාලා යනවා මේක ඔයාගේ සත්‍ය ID එකක් කියලා. ඒක තානාපති කාර්යාලයෙන් ආවට පස්සේ තානාපති කාර්යාලයට එයාලට ආවට පස්සේ ඒක යොමුක අංකයක් ස්කෑන් කරලා ඉතාලි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තානාපති කාර්යාලයේ ඉල්ලා සිටිනවා මේක සත්‍යාපනය කරන්න කියලා. ඒක කරන එක තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේකේ දැන් මේක මාර්තු 6 වෙනි කරේ මාර්තු 19 සංශෝධනයක් වුණා. ඒ සංශෝධනයට අනුව කරන්න ඕන විදිය මම ඉස්සරහට කියන්නම්. මේක කියලා වැඩක් නැහැ. මොකද මේක සංශෝධනය වෙලා තියෙන හින්දා. මෙතන වැදගත්යක් තියෙනවා ලොම්බාඩි පියට්ටා ඒ කියන ප්‍රදේශ වලට පදිංචිව ඉන්නවා නම් යාළ මිලාන් වලින් කරන්න මිලාන් ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරල් කාර්යාලයට ඉදුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාලට certificate of authenticity සහතිකය ගන්න පුළුවන් රෝම් තානාපති කාර්යාලයෙන් විතරයි. රෝම් එකෙන් විතරයි ඒක නිකුත් කරන්නේ. ඔයාලට මිලාන් වලින් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු මාර්තු 19 සංශෝධනය වෙච්ච කොහොමද කියලා.
මාර්තු 19 ආයෙත් නියම දැනුම් දීමක් කළා තිනවා. මේ දෙසැම්බර් 12 සංකරපු ඉතාලි ශ්‍රී ලංකා රියදුරු බරපත්‍රය අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳව දීපාර්ශ්වික දියුසුමේ අර්ථය රියදුරු බරපත්‍රය පරිවර්තනය කිරීම සඳහා වන උපදෙස් මාලාව. මේකේ මාර්තු 6 වන දින රියදුරු බරපත්‍රය පරිවර්තනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයේ රියදුරු බරපත්‍රය පරිවර්තනයේ මුල් පිටපත බාර දීමේ ක්‍රියාපටිපාටිය පහත පරිදි සංශෝධනය කරේ. මුල් පිටපත බාරදීම කියන්නේ ඔය සර්ටිෆිකේට් ඔෆ් ඔතෙන්ටිසිටි එක බාරදීමේ ක්‍රියාපටිපාටි. එතකොට තානාපති කාර්යාලයෙන් ඔයාගේ ශ්‍රී ලංකා බලපත්‍රයේ සත්‍ය සහ ශ්‍රී ලංකා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සත්‍යාපනය කරලා එතනින් ලැබෙන නිෂ්කාශනය ලැබුණට පස්සේ ඔයාට ඊමේල් එකකින් දැනුම් දෙනවා රියදුරු බරපත්‍රයේ පරිවර්තනය මුල් පිටපත ලබා ගැනීමට මේ එකක් තෝරා ගන්න පුළුවන්. ඔයාට ඊමේල් එකෙන් දෙනවා ඔයාගේ මේ බලපත්‍රය කියන්නේ සත්‍යාපනය කරයි කියලා ඊමේල් එකකින් දැනුම් දෙනවා. ඊට පස්සේ ඔයාට මේ සර්ටිෆිකේට් ඔෆ් ඔතෙන්ටිසිටි එක ඔයාට ගන්න පුළුවන් රෝමේ තානාපති කාර්යාලයට ඇවිල්ලා ගන්නත් පුළුවන්. බලපත්‍රයේ මුල් පිටපත පරිවර්තනයේ මුල් පිටපත ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට යුරෝ 12ක් ගෙවලා ඔයාගේ මුල් පිටපත කුරියර් එකකින් ඉතාලිය ඔබගේ නිවසට ගෙන්නා ගන්නත් පුළුවන්. මේ යුරෝ 12ක මුදල තානාපති කාර්යාලයට රෝම් වල තියෙන හෝ මිලාන් වල තියෙන කොන්සල් ජෙනරල් කාර්යාලයට ඉදිරිපත් කරන අවස්ථාවේ යුරෝ 12 ගෙවලා ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තව හොඳ දෙයක් සඳහන් කරලා තිනවා. පෙර සඳහන් කළ නිවේදනයේ අවශ්‍ය ලේඛනවලට අමතරව ඔබගේ පරමෙස්සෝදි සෝජෝර්නෝ කල්ලිකුත් වී ඇත්නම් අයිදුම්පත සමග එහි අලුත් කිරීමේ කුයින්තාසිය කොටකොලයේදී ඉදිරිපත් කළ හැකිය. ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තිබ්බ දැන් රිනිව් වෙන්න දාලා එයාලට ගන්න විදියක් නැහැ කියලා අලුත් එක එනක. ඒකට තමයි මේක දෙන්නේ. මේක ඇවිල්ලා ඉතාලියට පළවෙනි පාරම ඇවිල්ලා ඔයා කොටකොලේ දාලා ඔයාගේ මුල්ම සෝජෝර්න එක බලාපොරොත්තු වෙන්න ඉන්නවනේ ඔයාලට දාන්න බෑ. මේක තියෙන දෙවන සෝජෝර්නේ පළවෙනි එක එක්ක රිනිව් කරන අයට පළවෙනි එක දෙක තුන හරි රිනිව් කරන අයට අනිවාර්යෙන් ඔයාට සෝජෝර්න එක කතේ තියෙන්න ඕනේ එක්ස්පයර් වෙච්ච එක. එක්ස්පයර් වෙච්ච එක කතේ තියෙන්න ඕනේ අලුතෙන් කොටකොලේ දාන්න ඕනේ. ඒ දෙක එක්කත් ඔයාට මේක අයිඩුම් කරන්න පුළුවන් කියලා තමයි මේකෙන් කියන්නේ. මේක සංශෝධනය කරාට පස්සේ මේක මාර්තු 19 ආපු සංශෝධනය කරන ලද මේ නිවුස් එක. ඊට පස්සේ මීට අදාළව අයිඩුම් පත්‍රය නොදුරේදී ඔබගේ අපගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන අතර තානාපති කාර්යාලයේදීද ඉතින් ලබා ගන්න පුළුවන්. මේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන වෙයිද කියන්නේ මෙයාලගේ ෆෝම් එකක් තියෙන එක ෆිල් කරන්න ඕනේ. ඒක කාර්යාලයෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි මම චෙක් කරා තාම දාලා නැහැ. මම දැන් මේක කරන්නේ මාර්තු 22 තාම එහෙම අයිඩුම් පත්‍රයක් දාලා නැහැ මෙයාලගේ වෙබ්සයිට් එකේ. මේකෙන් තමයි අපි ඔක්කොම විස්තර බලන්නේ. මේ ඉතාලියේ අදාළ මේක කන්වර්ට් කරන්න අදාළ Ministry of Infrastructure and of Transport කියන වෙබ්සයිට් එක. මේකේ තමයි අපේ ලෝ එක අපි දැන් ওই certificate of authenticity ටික ගත්තට පස්සේ අපේ එන ඊළඟ පියවරවල් ටික සඳහන් වෙන්නේ මේකේ. කොතෙන් ගොඩක් අය ආගියු කරනවා ඇයි මෙතන මං පොතක් මේ කියන conversion of driving license issued by country not belong to European Union. EU අය නම් EU අය මේක ශ්‍රී ලංකාවත් තියෙනවා. ශ්‍රී ලංකාවේ හදත් ඇක්ටිව්මන්ට් එක තියෙන 22 මාර්තු 4 මාර්තු 4 මේක තාම අප්ඩේට් වෙලා නැහැ. ළඟදීම අප්ඩේට් කරේ. මේක සඳහන් වෙනවා ඔන්න නීතිය. අයියෝ ගොඩක් අය අහනවා අවුරුදු 6 විතරක් දෙන්නේ ඇයි කියලා. මෙන්න මේ ඒක අපිට විතරක් නෙමෙයි මේ රටවල් ඔක්කොටම දෙන නීතියක්. අවුරුදු 6ක් ඇතුළත රෙසිඩන්ස් එක මාල් කරගන්න පුළුවන් කියලා තමයි මේ නීතියේ සඳහන් වෙන්නේ. ඒක හින්දා තමයි අපිට අවුරුදු 6යි දෙන්නේ. ගොඩක් අය කියනවා එම්බසි එකට තනක් මතන් කියනවා. අයියා අපේ අවුරුදු 10ක් අයට දෙන්නේ නැත්තේ ඒක කියලා. මොකද ඒක තමයි ඒකේ ලෝ එක. ලෝ එකේ එහෙමයි සඳහන් වෙන්නේ අවුරුදු 6ක් ඇතුළත මේක කන්වර්ට් කරගන්න ඕනේ කියලා. එන මේ තර යටින් තියෙනවා. ඔයා දැන් අර තානාපති කාර්යාලයෙන් අර කොමිටිය කරගත්තට පස්සේ කරන පිළිවෙල ටික.
TT201 12 කියන මොඩල් එකේ ෆෝම් එක තමයි පුරවන්න ඕන. අපි 42ක් විතර කියවන්න ඕන මේ ඩ්‍රයිවිං ලයිසන් එක කන්වර්ෂන් ප්‍රොසෙස් එකට. පස්සේ ගොඩක් අයගේ මේ එක තමයි මේ මෙඩිකල් එක. මෙඩිකල් එක ඔයාට ඕන වෙන්නේ තානාපති කාර්යාලයට යද්දි. මෙඩිකල් එක ඔයාට ඕන වෙන්නේ මේක කන්වර්ෂන් කරන්න එක්කෝ මෝටරත් එකද අහුතු ස්කෝලු වලින් මේ මෙඩිකල් එක කරනවා කියලා ගොඩක් තියෙනවා. තවහට කොලිපි ඩොක්ටර් කෙනෙක් මෙතනින් channel කරන්න මාස 3ක් හරි මාස 6ක් හරි රැඩි වෙන්න ඔයාට එක ගන්න පුළුවන්. ඒක ඔයාලා tie අතර ඒක ඩිපෙන්ඩ් වෙනවා. මෙහෙම තමයි මේ ප්‍රොසෙස් එක කරන්න. මේක මේ ෆෝම් එක ගත්තට පස්සේ ඉස්සරහට කරන ප්‍රොසෙස් එක ගැන සහ මේ ෆෝම් එක පුරවන ප්‍රොසෙස් එක ගැන මම කියලා දෙන්නම්. තනි කර අයටත් මේක දාගන්න පුළුවන්. තුන්වෙනි පාර්ශවයක් දාගෙන ඉතින් මම දන්නේ ඒක ඔයාලගේ කැමැත්තක් තුන්වෙනි පාර්ශවය ලොකු මුදලක් යනවනම් ඔයාලා මේක තනි කරගන්න. මොකද ලොකු ප්‍රොසෙස් එකක් නෙමෙයි. හැමදේම හේතු විශේෂ මේ හැමතැනම කියලා දෙන්නම් මං ඉස්සරහ වීඩියෝ එකකින්. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. අපි ඉක්මනටම හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්න. Thank you so much all of you.